එතකොට මේ මැද්දින් එක කිව්වා වගේම හරි. මූ අමු ගංජාකාරයා. උඹෙන් කෑල්ලක් ගන්න කියලා කෝල්ලක් දාලා රවට්ටලා තමයි මූව ගෙන්න ගත්තේ. අඩෝ සුද්දා උඹද මං කතා කරේ. අඩෝ බලු වැඩ කරන්න එපා යකෝ මගේ බිස්නස් එකෙන් බාල්දු කරා. තෝ දන්නවද කොච්චර රිස්ක් එකක් අරගෙනද මං තොර ඔය කෑල්ල දෙන්නාද කියලා. එන ගහනවා. ගොඩ යන්න නම් රිස්ක් එකක් ගන්නම වෙනවා. ඔතල ගන්නකො එන. එතකොට මේ කෙරවලේ ඉන්න සුදු දඩියා මොනං අයියේ දාර බඩුකාරයා හොඳේ මූව උස්සන් ආවේ ඉස්පායකේ ඇඳ උඩින්දි. ඒ අවුල්ලෑ ඉස්පායකේ නම් එළුවෙන් එක්කන් ආවේ. කලිසම අඳුපුගේ ෂර්ට් එකක් අඳුරුවේ. ඒ කැලලක් බලන් ඉන්නෝවේ. උඹට රට වටේම ගෑනු ගාවේ ඇඳුම් නැතුව ඉන්න පුළුවන්. මෙතන ෂර්ට් එක නැතුව තමයි ඉන්න බැරි. කට වාගේ හිටපන් පරයක් ගලනත කලිසමක් දරගනි. මේ එක්ස්කියුස් මී අංකල් මේ මේක පොඩ්ඩක් ලියන්න පුළුවන්ද? ලියන්නේ. එඹට අමාරුද ගැට ගහලා තියෙන්නේ. වැරදි කරා නම් විඳවපන් දැන්. නෑ දෙන්නේ. එයිද උත්තර ගන්න කිව්වේ? ඒකද? අයියේ මරු උතන වැඩි පටන් ගමුනේ. මං ඉතින් ලියන්නම් නේ. පතන්න. කොහොන්න පරය දෙන්න ඉතම පාඩුවේ. යකා. එතකොට මගේ දුව යාළුවා ඉඳලා තින්නේ. බේබත්තියකුයි ගංජාකාරයෙකුයි බඩුකාරයෙකු එක්කද? අඩෝ බලත්තා මෙහෙම සීන් එකකටද බං? මන්නම් ආතල් එකට කරේ. මන්න යාළුනේ අප්‍රේල් 1 වෙනිදා. මං සිරාම බං ඒකිට කරේ ඒ අතින් උඹලා පට්ට අවුල්ලෝයි. සෝරි. නෑ බොල මෝඩි මේ බේබත් දවුලකුත් නෑ. මේ ගංජාකාරයත් කමක් නෑ. මොකටද බම් මේ බඩුකාරයෙක් එක්ක යාළුනේ? මම් බඩුව වේ. යකෝ කොල්ල තුනක් එක්ක යාළු වෙලා හිටිය උඹේ දුවන යකෝ බඩුව. යකෝ මොකද්ද බඩුව කිව්වේ? ආයි කියපන් බලන්න එක. කියපන්. ආයි මේ ඔයා බඩුව කිව්වනේ වැරදි. යා බඩුවන් නෙමෙයි හරිද? ආයි කියපන්. මේ නිකන් විකන්න ඕනේ නෑනේ. මෙච්චර මේ කියන එක කියලා දහංකෝ. බඩුව. මං කියන උඹට බයින. කියපන්. දැන් ඔබ කිව්වේ ආයි කියපන්. දාංග එකපාරව ගියාංග. ඔබ ගියම් බං. ඉතින් තාත්තේ යා කොහොමද කතා කරන්නේ? අය කටේ ඔබලානේ. මොකද්ද ඔය කටේ ඔබලා තින්නේ? හරි. දැන් කියපන්කෝ. බඩුව. මං අද අපි තුන්දෙනා මෙතන බාවනවා. ඒයි බං ඌ බඩුව කිව්වට අපි දෙන්නව මරන්නේ. මේ ඒකේ බඩුවන් නෙමෙයි. ඒකියම නෑ. දුවේ උඹලා ඇස්තිය වෙන එකක් කසාද මදි. මච බෑ daddy. බල කරොත් මම මැරෙනවා. I can't do this. තෝ ඉංග්‍රීසි කැලේ දාලා මම බය කරන්න නන්න බා. මේ daddy මේ තුන්දෙනාගේ එක්කෙනෙක් කරෙන්න මට වෙන කවුරුත් කසාද බඳින්න බෑ. ඒ පැටියෝ මම. ඔයා වෙනුවෙන් මං හැදෙනවා පැටියෝ. යකෝ තෝ මුව බැන්දොත් තොට දවස ගානේ මූ බීලා එන පාරට ගුටි ගන්නවි. තෝ මුව බැන්දොත් තොට පොලිසි ගානේ යන්න වෙයි හැමදාම මුට අප දෙන්න. තෝ මුව බැන්දොත් තොට කවදා හරි මැරෙන්න වෙන්නේ සමාජ රෝගයක් හදාගෙන. මට ඉතින් බෝ වුණොත් මේකකින් තමයි සමාජ රෝගය. යකෝ අදම තොවි දුන්නා බා. වරන්න බා. අම්මට පුතානේ දිවි. මම එකයි සංගේතලෝ. එතන මේ අපේ වරන්න බා. වරන්න තෙප්පා බවුල් පරම්පරාව විස්තර රංගෙන්නේ එකම පුරුගමම. අනේ බිස්නස් එක පටන් ගත්ත මුල මේ. නරුවත් තුමාවන වරන්න බා. අයියන්දිය බිය නොවන්න මැරෙනා සැටි මම් පෙන්නන්න. ඒ වාන්රයා තියනම් මට තියපන් යකෝ එක පාර යන්න නෑ. එක්ක තුන්දෙනාටම තියපන්. තුන්දෙනාම මරපන් යකෝ. පිස්සු. දැක්කනේ daddy. ඔයා මට ආදරේ නම් මෙයාලා තුන්දෙනාට එක chance එකක් දෙන්න. මට මොකද මෙයාලා තුන්දෙනාගේ එක්කෙනෙක් විතරයි ඕනේ. chance එකක් නේ. උඹ නිසා මම උන්ට එක chance එකක් දෙනවා. මොකද්ද ඒ chance? chance එකද?